අපි ස්තුති කරමු දෙවියන් වහන්සේට. හල්ලෙලූයා. ස්තුති කරන්න මේ උදෑසන ඔබ ඇවිල්ලා ඉන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයටයි. ඔව් ජීවමානයි. ඔව් ඔබ ගැන දන්නවා. ඔව් ඔබ ගැන දන්නේ අද නෙමෙයි මවගේ කුසට එන්නත් පෙරයි. ඔව් ඔබගේ දෙවියන් වහන්සේ ඔව් එකම දෙවියන් වහන්සේ එකම නාමයයි පොළවේ දීලා තියෙන්නේ. ඒ නාමය යේසුස් ක්‍රිස්තුස් කියන නාමයට පමණයි. සියලු ගෞරවය, මහිමය, නමස්කාරය, ස්තුතිය, ප්‍රශංසාව වෙන කිසි කෙනෙකුට බෑ. ඒ නාමයට එන ගෞරවය ගන්න මන්ද. ඔහු තමයි ඔබ මාව පාපෙන්ද සාපෙන්ද ගලවන්නේ. ඔහු තමයි ඔබ මාව නිදහස් කරන්නේ. ඔහු තමයි ඔබ මාව රක්ෂා කරන්නේ. ඔහු නමුත් හැමෝටම කියනවා පොළවේ ඉපදුණු ඔහු ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔහුගේ නම ප්‍රේමයයි. ඔහු ආවේ පාපයෙන්ද සාපයෙන්ද ගලවන්න, අඳුරෙන්ද අන්ධකාරයෙන්ද මුදවන්න, හිඟකමෙන් ගලවන්න, සපලවත් කරන්න, ආශිර්වාද කරන්න, සුව කරන්න, නිදහස් කරන්න. ඔව් ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හල්ලෙලූයා. ඒ ගායනා කරලා ඔබ කිව්වේ ස්වාමීන් මේ උදෑසන කතා කරන්න කියලා. කියන ස්තුතියි ස්වාමිනේ ඔබ කතා කරන නිසා. හැමෝම ස්තුති කරන්න. අපි අභිමුඛයේ මේ වෙලාවේ ඔබට යන්න පුළුවන්. ඔබේ සීට් වලට ඉඳගෙන ඉන්නේ. මට වැරදුනා. ඔබ අභිමුඛයේ ඉඳගෙන මම හිතුවා ඔබ හිටගෙන ඉන්නේ කියලා. මම අස්වාගෙන හිටියේ. තාපර ස්තුති කරන්න දෙවියන් වහන්සේ ආදරේ. දෙවියන් වහන්සේ හැමෝටම ආදර කෑ කරනවා. විනිශ්චය කරන්නේ. කරොත් ඔබ ඉවරයි. දෙවියන් වහන්සේ විනිශ්චය කරා නම් අද ඔබ මම මෙතන නෑ. කුඩේ කුඩු ළඟින් කරන්න සුනේ සුන් කියලා විනිශ්චය කරා නම් කරේ නැති නිසා ස්තුති කරන්න. හල්ලෙලූයා. දැන් හරිම මොනවද කියන්නේ තරුණ අය hina වෙනවා. මොකද marriages are made in heaven. විවාහයන් වෙන්නේ ස්වර්ගයේ තමයි ඒක තීරණය වෙන්නේ. ඒ සාක්ෂිය ඉතා හොඳ සාක්ෂියක් තරුණ අයට ස්තුති කරන්න මෙහා ගන්න. මම හැමතිස්සම වෙඩින් වල එක වචනයක් හැමදාම කියනවා. දෙපට ලනුව ඉක්මනට කැඩෙනවලු. මොකද කියන්නේ දෙපට ලනුව තුම්පට ලනුව කැඩෙන්න බෑ. කවුද ඔබ දෙන්නෙක් එකතු වුණාම මම ඔබට ප්‍රීච් කරා. මම දන්නවා ඔබ තේරුම් දැනගත්තද කියලා. දෙපට ලනුව කියන්නේ ඔබ දෙන්න. තුම්පට ලනුව යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ඉන්නකම් ඔබගේ විවාහවල් පොළොවේ කැඩෙන්නේ නැහැ. හල්ලෙලූයා. දැන් බදින්න ඉන්න හැම කෙනා යේසුනි තුන්පට ලනුව ඔබ බැදපුවත් කෑ ගහනවා. හල්ලෙලූයා. yes. කී දෙනෙක් සාභයන් මං වචන ගේන්න යන්නේ. හරි. ඒ කී දෙනෙක් සතුටුද? ඔබ මම පාස්ටර් ලෙස මං හරි සතුටුයි. මොකද දන්නවද? මේ අවුරුද්දේ මගේ ඔක්කොම තිබුණු බර 99කින් ස්වාමීන් වහන්සේ ඉවර කරලා තියෙනවා. හල්ලෙලූයා. උත්තර ඒ කියන්නේ උත්තර. සමහරුන්ට ළඟ එනවා, සමහරුන්ට ලොකු දේවල් වෙනවා. පොඩි මෙහා ගන්න පොඩි හයියෙන් අපුඩියක් ගන්න. සමහරු ජනවාරි මාසේ ඉන්නේ නිල්තන ගොදුරු බිම් වල. හල්ලෙලූයා. කවුරුහරි මට කියන්න පුළුවන් නිල්තන ගොදුරු බිම් කියේ කොහෙද? පොඩ්ඩක් දැන් බොරුවට නිකන් වචන කියලා අපිට ගහන්න බෑ. නිල්තන ගොදුරු බිම් කොහෙද? මං කැමතිනේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න. කිරිපිටියෙන්නේ කොහෙන්ද දරුවනේ? නාව ශ්‍රීලාන්තයෙන් ස්තුති කරන්න. නවල ශ්‍රීලාන්තය නිල්තන ගොදුරු බිමක්. ඕස්ට්‍රේලියාව නිල්තන ගොදුරු බිමක්. අල්ලගන්න. ස්තුති කරන්න. කැනඩාව නිල්තන ගොදුරු බිමක්. ස්තුති කරන්න. අම්බේවෙල නිල්තන ගොදුරු බිමක්. ස්තුති කරන්න. හල්ලෙලූයා. දැන් ඔබ යන්නේ ඔය හතරවෙනි එක නෙමෙයි. මොකද හතරවෙනි මේ තියෙන්නේ. ඒ යන්න එපා. ඔබ යන්න අනිත් තුනට. ස්වාමීන් වහන්සේ බලවත් දේවල් කරනවා සභාව තුල. ඔව් ජීවමානයි. ඔව් බලන්නේ නැහැ. මේකල ඔව් ජීවමානයි. ඔව් බලන්නේ නැහැ. ඔබ එන්නේ කොහෙන්ද කියලා. ඔබ අඟුලානෙන් ආවද? ඔබ රුසියාවෙන් ආවද? ඔබ ඇමරිකාවෙන් ආවද? වැඩක් නැහැ. ඔබ යේසුස් වහන්සේව දන්නවා නම් ඔබ ජීවිතය දිනනවාමයි. හල්ලෙලූයා. මෙයා ගන්න මම දන්නවා ගොඩක් අය මෙයා ගන්න 21 ඊළඟ ඉරිදා 22 හවස විශේෂ මෙහෙයක් තියෙනවා මෙතන.
ඒක ප්‍රශංසාවක් තියෙන්නේ පොඩි ඔබට මම පෞද්ගලිකව පාසී රන් නැති හින්දා හොරෙන් කියලා එන්න කියලා. අවසායද කොහෙද මං හිතන්නේ නේද? ඉතින් මං හිතන්නේ හයද කොහෙද WhatsApp බලන්න. මේ ප්‍රශංසාවක් තියෙන්නේ ඔබට ඇවිල්ලා යන්න පුළුවන්. මම ඔබට කියන්න ඕන 28 වෙනි ඉරිදා. කවදාද? 28 නත්තල්ට පස්සේ ඉරිදා. එක සර්විස් එකයි තියෙන ඔබ දන්නවනේ. එදාට හැමෝම ඔබ සූතියක් පොඩි කරන්න. ඒක මොකද ලියන්න කියන්නේ ලිව්වම ස්වර්ගයේ රෙකෝඩ් වෙනවා. yes. ඔබ හිතන්න එපා ඔබ දැන් තමන කටින් කියන දේ ඒක නෑ ඔබ ලියන්න කොලේක. ඔබට මේ අවුරුද්දේ යේසුස් වහන්සේ කරපු දේ දැන් මෙහා ගන්න ඔබ පිටු 4 5වල් ලියන්න එපා. ඒවා කියවන්න බෑ. ඔබ කියලා පල්ලියට ගෙනල්ලා දෙන අපි ෆයිල් කරනවා ඒවා. මම දා කියුන්නේ නැතුණත් ඒකට සුද්ධ කරන ඔබ වෙනින් දෙනවා. හන්සර් මම ඒවට අත තියලා. ඒකම ඔබ කියන්නේ. ඒක කරන්න මොකද දන්නා අපි හැමෝටම අවුරුද්දේ මාස 11කට වැඩි කාලයක් ඔහු ගෙනාවා ඔබ මාව. ඔබ මාව ඉදිරියට ගෙන යන දෙවියන් වහන්සේ. මම හැමදාම හිතුවා මේ මෙසේජ් එක මම කරන්න ඕන කියලා නමුත් මට කරගන්න බැරි වුණා. ස්වාමීන් වචන දෙන්න ඕනේ කරන්න. ස්වාමීන් වචන දෙන්න ඕන පරිඩයක් ඔබට ගේන්න. මට හිතලා කරන්න බෑ. මම හිතුවා ඒක අද වෙයි කියලා බලමු. ඔන්න බලමු බොරුද කියන්නේ කියලා. කිව්වොත් මාත්‍රාව දුෂ්කර අවස්ථාවන්හිදී ඇදහිල්ල කීකරුකම සහ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම. ආයි පොඩක් ස්ලෝ යන්න බලන්න තේරෙන භාෂාවෙන් අමාරු වෙලාවලදී කියවන දුෂ්කර අවස්ථාවන්හිදී ඇදහිල්ල කීකරුකම සහ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම. නෑ ඔබ සමහර අය නිකන් දුෂ්ට විදියට හොම් බලන් ඉන්නවා නෑ බෑ මං කිය දුෂ්කර බෝඩ් එක බල කියලා අමාරු දුෂ්ට විදියට මෙහෙම බලනවා එහෙම නෑ ඔබගේ බෝඩ් එක දිහා බලන්න හැමෝම බෝඩ් එක දිහා බලන්න මං දිහා බලන්න දුෂ්කර අවස්ථාවන්හිදී ඇදහිල්ල කීකරුකම සහ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තැබීම. මොකද්ද මේ කිව්වේ? අමාරු වෙලාවල් වලදී ඔබගේ කීකරුකම ඇදහිල්ල විශ්වාසය තියෙන්න ඕන එතනින් ඉදිරියට යන්න. පැහැදිලිද? ඊට පස්සේ ඔක්කොම මුළු පල්ලියම කියවන්න මේ අකුරු 4 හයියෙන් CPFRC. තව පාරක් කියවන්න. CPFRC. දැන් හයියෙන් ස්තුති කරන්න. දැන් ඔබ අප්පුඩි ගැව්වට තේරුම ඔබට එන්නේ අන්තිමට. ඒක තමයි දක්ෂකම. දැන් ඔබ අප්පුඩි ගැව්වනේ ඒ කියන්නේ ඔබ ඇවිල්ලා තියෙන්නේ හරි ඇඩ්‍රස් එකට. හලෙලූයා. අපේ වචනේ එක රාජාවලිය 17 පළවෙනි වචනේ. එක වචනේ මම ගන්නෙ. මේ හන්ද අපි යන්නේ අද ගැඹුරට. කියන්නේ හැමෝම කියන්නේ අද අපි යන්නේ ගියර්ද ගියා අපි සර්ෆේස්. දැන් යන්නේ ගැඹුරට. හරි? යම් වචනේ එක වචනේ ඔක්කොම ගන්න. කියවන වචනේ. තවද ගිලියත්හි විසූවන්ගෙන් එක්කෙනෙක් වූ තිෂ්බිය එලියා ආහබ්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවක් සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිණිවත් වැස්සවත් නොවන්නේ යයි කීයේ. දැන් ඔබ දන්නවද මේ එලයිජා කියන මේ පාසලට අනාගතව ප්‍රොෆෙට් කෙනෙක් ඔව් ඇවිල්ලා එකපාරටම ඊශ්‍රායලයේ හිටපු නරකම රජුරෝ නරකම රජින නරකම king and queen K and Q නරකම දෙන්න. මොකක්ද යාගේ නම? ආහබ්. අනිත් එක ආහබ්. අනිත් එක ජෙසබෙල්. මොකද මේ පොඩකින් අනිත් රජවරුත් හිටිය නරකය. අල්ලගන්න. තව හිටිය නරකය. නම් මේ දෙන්නට කියන්නේ නරවස්මය. මොකද්ද හේතුව? මේ රජුරෝ මේ කුයිනු යවිල්ලා මුළු ඊශ්‍රායලයටම බාල් කියන නමස්කාරය කරන්න ඉඩ දුන්නා. ඔවුන් තමයි මේ වැරදි දේවල් ගෙනල්ලා දුන්නේ මිනිස්සුන්ට. ඔබට පේනවා දැන් අනිත් රජවරු හිටියා පාපේ හිටියා නරකයි. නමුත් මේ දෙන්නව පිළිකුල් කරා. මොකක්ද පිළිකුල් කරා? බෝමිනේෂන්. බෝමිනේට් කියන්නේ වමනේ දාන දැක්කොත් ඔබ. අප්පිරියයි ඔබට සිංහල වචනේ. මේ දෙන්නට තමයි එලයිජාව යවලා කියන්නේ මොකද්ද කියන්නේ? ඔබ මේ කරන දේවල් නිසා මොකද්ද කියන්නේ? මම දෙවනාසික වචනය මේ අවුරුදු වල පිණිවත් වැස්සවත් නොවන්නේය. ඒ කියන්නේ අවුරුදු ගානකට මෙතන කාලේ කියන්නේ නැහැ මෙතන. වැස්සෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවනේ වැස්සෙන්නේ නැතුණා මොකද වෙන්නේ කියලා. දැන් මේ සමානව ඔබට ඒක දන්නේ නැතුව ඇතිනේ. මේක හරි අඩුයි සමහර වෙලාවට.
පොඩි පින්තූරයක් දාන්න දැකලා නැහැ මේගොල්ලෝ. අපේ පල්ලි අය. වැස්සෙන්න මොකද නේ? නියඟය. නියඟේ පොළේ ඉරිච්චරෙනවා. කිසිම දෙයක් කරන්න බෑ. දෙවියන්සේ මේක ඇවිල්ලා විනිශ්චයක් ගේන්නේ මොකද්ද? ඩ්‍රයි සීසන් එකක්. දැන් ඔබ දන්නවද ඒ කාලේ ඔය මේ කතා කරන්නේ ඒ කාලේ එලයිජාගේ තුලින් සවනන්සේ පෙන්නවා ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් එළියට ඔබ ගියා නම් ඔබගේ ජීවිතේ ඩ්‍රයි සීසන් එනවා. මේ වගේ කාලයක හරි අමාරුයි මොකද්ද? කිසි දෙයක් හරියන්නේ නැහැ. මේ කාලෙදී ඔබ වැල්ල ගිහිල්ලා බබර ගැව්වට බම්බරේ කරකෙන්නෙත් නැහැ. මොකද ඔබව ප්‍රතික්ෂේප වෙලා තියෙන දෙවියන් වහන්සේගේ. දෙවියන්සේ වචනය එව්වා වැස්සෙන්නේ නැහැ කියලා කිව්වේ කාටද? අහබ්ටයි ජෙසබෙල්ටයි. කවුද මේ කියන්නේ? එලයිජා. ඔබ දන්නවද මේ වචනය ඔවුන්ට කියාට පස්සේ ඔවුන් දෙන්නගේ බලපුළුවරංකාරකම් මොකද්ද? එලයිජාව මරනවා කියන එකයි. දැකද? ඒ කියන්නේ ඔවුන්ට දෙවියන් වහන්සේ කේන්ත ගියා ඔවුන් එක මොකද පාපයට වඩා ඔවුන් මුළු සෙනගම නාස්ති කරා මේ බාල් දෙවිවරු ගෙනල්ලා. දැන් බාල් කිව්වම ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ නොවන දේවල්. දැන් ඒගොල්ලන්ට හිතුව බාල් ඇවිල්ලා දෙවිවරු. ඔබගේ මගේ ජීවිතේත් බාල්ලා ඉන්න පුළුවන්. ඒකයි කියන්නේ. නියඟේ එනවයි කියන්නේ ඔබට ආශිර්වාද වෙන්නේ නැහැ කියන්නේ දේවල් හරියන්නේ නැහැ කියන්නේ ඔබගේ ජීවිතේ යම් කිසි රූප නමස්කාරයක් සිද්ධ වෙනවා. ඒ රූප නමස්කාරය තුල අපි ඔක්කොම ඉඳලා තියෙනවා. ඒකනේ මම කියන්නේ ඒ රූප නමස්කාරය ඔබ රූපයක් ඉස්සර ගිය නමස්කාර කරන එක විතරක් නෙමෙයි මේකයි ඔබ අල්ල ගන්න ඕන. ඉස්සර ඔබ හිතුවේ රූපයකට කියලා කවුරු හරි කියලා වඳිනවා නෑ නෑ ඒකනේ මේ කතා කරන්නේ. දෙවියන් වහන්සේට වැඩි දෙයක් ඔබගේ ජීවිතයේ තියෙනවා නම් ඔබ කරන්නේ රූප නමස්කාරය. තව ඉස්සරහට යනකොට ඔබට තේරෙයි. ඉතින් එලයිජා දෙවියන් වහන්සේ කේන්ති ගියා මුළු සෙනගම නොමග ඇරියා මේ රජුරුවයි. ඔබට දිය තියෙනවා යම් කිසි තැනක් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ. එතන දෙවියන් වහන්සේට ගෞරව වෙන කරන විදිය තමයි ඔබගේ ජීවිතේ හැඩගැස්සෙන්න ඕන. එතන ඔබ දෙවියන් වහන්සේට ගෞරව වෙන ක්‍රියා කරොත් ඔබගේ රස්සාව වෙන්න පුළුවන්. මම රස්සාව ලිස්ට් කරන්න යන්නේ අපි කියමු ආණ්ඩුවේ තැනක් කියලා ඔබ කරන රැකියාවේ ඔබ එක්සිකියුටිව් කෙනෙක් වෙන්න පුළුවන්, මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔබගේ වගකීම් කරන්නත් ඕන දෙවියන් වහන්සේට ගෞරව වෙන පරිදි. දැන් ඕක එහෙම වෙන්නේ නැත්නම් ඔබ දන්නේ නැත්නම් ඔබ වෙන දෙවියන් වහන්සේගේ දේ නෙමෙයි ඔබ කරන්නේ වෙන දෙයක්. ඒකට ඔබ දන්නේ නැතුව ඔබත් බාල්කාරයේ දන්නේ නැතුණාට පල්ලියාවට. මොකද හේතුව සමහරු ළඟ ඉතින් බාල්ම තමයි නේද? සමහරු බාල් දානවා බාල් ඊට පස්සේ තව එකක් වෙනවා නේද? දැන් ඔබ කියන්නේ මේ ස්වනාංශයේ මොකද්ද මේ කියන්නේ දෙවියන්සේ කියන ප්‍රථම ස්ථානය දෙවියන්සේ දුන්න නැත්නම් රජ කෙනෙක් හරි දෙවියන්සේ කන්ඩෙම් කරනවා. කන්ඩෙම් කරොත් ඉවරයි. අපි ඔක්කොම නේගවල ගිහිල්ලා තියෙනවා. මොකද දෙවියන්සේකින් දුරස් වෙලා අපි අපිට ඕන විදියට දේවල් කරා. ඒකයි අහබුයි ජෙසබෙල්ටයි උණු ප්‍රශ්නය. නමුත් එලයිජා මේක කිව්වට පස්සේ තමයි පටන් ගන්න වැඩේ. එලයිජාට මොකද කරන්නේ? ඔවුන් කුලියට හයර් කරනවා එලයිජාව මරන්න. එලයිජාට තියෙන එක දෙයයි හැංගෙන එක. ස්වර්ණසේ වචනේ ඔබට කිව්වොත් කියන්නම ඕන. කවුද එලයිජාව බලාගන්නේ එතකොට? ඒක කොට පස්සේ කවුද බලාගන්නේ? දෙවියන් වහන්සේ. එලයිජාට නමුත් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ මේකට පස්සේ ඔහුට ස්වාමීන් වහන්සේ කියනවා මේ වර්ෂාව එන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ඔබ දන්නවද ඒ නියඟේ කොච්චර කාලයක්ද කියලා කිව්වේ නැහැ. දැන් ඔබ දන්නවද වර්ෂාව එන්නේ නැහැ කියන්නේ ආශිර්වාදය ඔබට නැහැ. දැන් මෙතන වර්ෂාව එන්නේ නැතුව මේ වියලි බව ගෙනාවේ කවුද? කවුද මේ වියලි බව ගෙනාවේ? නෑ. දෙවියන් වහන්සේ කිව්වනේ නියඟේ යනවා කියලා කවුද පොළොවේ එක ගෙනාවේ? නෑ. දෙවියන් වහන්සේ මේක කියන්නේ බ්‍රදර්. නමුත් ඔබ දැනගන්න ඕනේ එන විදියක්. දැන් ඔබ දැනගන්න ඕනේ මොකද්ද හේතුව මේ ස්වර්ණංශේ කිව්වේ එලයිජාව යවලා වර්ෂාව එන්නේ නැතු හේතුව ඔවුන් බාල් නමස්කාර කරපු හැම එකම හේතුව හොයාගන්න ඕනේ. මුල ඕන අපිට ප්‍රශ්න වෙන ගෙඩියට එන්න. නමුත් දැන් නියඟේ කොහොමද දෙවියන් වහන්සේ ගෙනාවේ? හොසාය 13:15 කියනවා. ඔව් ගෙනාවා එක හුලගක්. ඒ හුලකට හැමදේම දඬුවම එන්නේ. කියව වචනේ හොසාය 13 ඔබ දැනගන්න ඕනවා තමයි. සුළං 4ක් තියෙනවා. එක සුළඟක් ගේනවා විනිශ්චය. කියවන්න. ඔහු සහෝදරයින් අතරේ සපලව සිටින නමුත් පෙරදිග හොළඟක් වන ස්වාමින් වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත් ඔහුගේ උල්පත හිඳී යන්නේය. ඔහුගේ ලිඳද වියලී යනවා ඇත.
ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ල කනවා ඇත. මොකද මේ කියන්නේ නැගෙනහිර සුළඟ ඇතුළු වුණාම වේලලා දාන ඔක්කොම. දැන් සමහරවිට ඔබගේ ජීවිතේ නැගෙනහිර සුළඟ ඇවිල්ලා තියෙනවා. ඔබ සමහරු ඔබගේ මේ පල්ලිය නම් එහෙම නැහැ. ස්තුති කරන්න ඔබ හුලං කරලා දන්න හින්දා ඔබ වේරලා ඉන්නවා. ස්තුති කරන සුවඳාංශේ. මම කොහොම කියනවා මේ ගම් අතුරු දවස්වල කවුද මට කෝල් කරලා ඇහුවා බ්‍රදර් ඔයාගේ පල්ලියට කාට හරි උදව් ඕනද? සීරියස්ලි. සිංගප්පූරුවෙන් කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ලක්මල් නෙමෙයි. දැන් කට ලක්මල් කතා කරනවා මම සිංගප්පූරුවේ කියලා. සිංගප්පූරු කොහෙන්ද රඳා එනවා කියලා. ලක්මල් නෙමෙයි වෙන කෙනෙක්. හොඳේ. එතකොට දැන් කවුරු හරි පොඩක් ලක්මල් බ්‍රදර් ආධාර දෙන්න. මං කව මේ බ්‍රදර් මගේ පල්ලිය ඔක්කොමලා හොඳින් ඉන්නවා. කිසිම දෙයක් අපිට එපා. ස්වාමින් වහන්සේ අපිව ආරක්ෂා කළා ඉවරයි. දැකනේ? දැන් පාස්ටර් කෙනෙක් යක්ෂයා පාස්ටර් කෙනෙක් හැටියට මාවත් පරීක්ෂාවක් දායි දෙන්න කියලා. මට හම්බෙ කික් එක සුවඳාංශිකේ. මොකද අපි වැවිදින්නේ ඇදහිල්ලෙන් ස්වාමීන් වහන්සේ අපිට සපයන සලකන දෙවියන් වහන්සේ. අපිව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. ඉතින් දැන් ඔබට පේනවද මේ සුණග මොකද කරේ ඔක්කොම විල්ලා ගියා. ඔබගේ ජීවිතයේ සමහරවිට ආර්ථිකව ඔබ හිඟම කියනවා නම් ඔබ තුල මොකක් හරි දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේට ක්‍රියා කරන්න බැරි එකයි මේකේ වැදගත්කම ඔබ යටත් වෙන්න ඕන. ඔබගේ ව්‍යාපාර සඵලව වෙන්න ඔබ තුල තියෙන ප්‍රශ්නය. ඔබ දන්න තුනට බාල් කෙනෙක් ඇවිල්ලා ඉස්සරහට. නැත්නම් ඔබ ආශ්‍රය කරන කෙනෙක් බාල්ගේ ගෝලයක් වෙන්න පුළුවන්. ඒකයි ඔබට වචනේ මේ පල්ලිය ගන්නවා අධර්මිෂ්ඨකම බෝ වෙනවා. ධර්මිෂ්ඨකම බෝ කරන්නකෝ. ඔබ අධර්මිෂ්ඨයත් එක්ක ඔබ කතා බහ කර කමන්න. හැබැයි ඔබගේ ආලෝකය නිවෙන්න දෙන්න එපා ඒ අන්ධකාරයට. මම හිතන්නේ ඔබට තේරෙනවා මගේ භාෂාව. එහෙම නේද? ඔබ ඕ තියලා තියෙන ලෝකෙට ආලෝකයක් කළා ස්වාමීන් වහන්සේගේ යහපත්කම ගැන මිනිස්යන්ට කියන්න. මිනිසුන් විනිශ්චය කරන්න එපා ස්වාමීන් වහන්සේගේ සමාව ගැන කියලා දෙන්න. මිනිසුන්ට උදව් කරන්න ඒ ප්‍රේමය දැනගන්න. මම ඔබට එක දෙයක් කියන්නම් පැහැදිලිව අල්ල ගන්න මගේ වචන. ඔබ දන්නවද ඇයි යේසුස් වහන්සේගේ අත්වල තියෙන අර හෙල් දෙක වැහෙන්නේ නැත්තේ? ඔගේ ඔක්කොම ඔව් නැවත නැගෙනවල ඔක්කොම සම්පූර්ණ. හැබැයි මේක තියාගෙන ඉන්නවා තේ. ඔව් ඔබට මම මතක් කරනවා. ඔබ මාව වෙනුවෙන් ඔහු ඒ දේ කරපු එක ඔහු තියන් ඉන්නවා. ඒක විතරක් නෙමෙයි. ඔව් ඔබව ගැලවුවේ ඔබගේ අතීතයේ පාප වලට. වර්තමානයේ වට. අනාගතයේ වට. මෙහන්න ඔබ ඉපදිලා හිටියද යේසුස් ක්‍රිස්තුට යනකොට? නැහනේ. ඔබ සමාව හම්බුණානේ. සමාව හම්බුනේ මොකටද? ඔබගේ අතීතය වෙනුවෙන්. ඔබගේ වර්තමානය වෙනුවෙන්. ඔබගේ අනාගතය වෙනුවෙන් ඔහු මිලේ ගෙවලා තියෙන. හැබැයි දැන් වර්තමානයේ ඉන්න හිත මට අනාගතේ ඕන ඩාන්ස් එකක් දාන්න පුළුවන්. මිලේ ගෙවලා එහෙම යන කට්ටිය තියෙනවා. මිලේ ගෙවලා ඔක්කොම ඉවරයි ඔබ යන්නේ එතනට. නමුත් ඒ දවසේදී ඔබගේ දුර්වලකම් හදාගන්න. ඒකයි පසුතැවිලි මේ ජීවිතේ ඕන එතනට යන්න. අපි කවුරු පර්ෆෙක්ට් නෑ. හැමදාම ස්වාමිනී හැමදාම ලේවලින් ජය ලේවලින් සෝදන කී ඔබට යන්න බෑ මඩගොඩේ. දවසක ඔබ වෙනස් වෙන්න ඕන. ඔබ දුර්වලකම් හින්දා තමයි උදව් කරන්නේ. හැබැයි සම්පූර්ණත්වයට පැමිණෙන්න ඕන. පැහැදිලිද? මම ගොඩක් වෙන පැත්තට යන්න කැමති නැහැ ඔබට. මාතෘකාව යන්න. මොකද්ද මේ නියංගේ ගෙනාවේ කවුද? නැගෙනහිර සුළඟ. නියංගේ අයින් කරන්න ඕන නම් මුකාට දාන ගහන්න ඕන ඔබ. But very good excellent. හොඳයි ඔබගේ දැනුම හොඳයි. ඒක තමයි වෙන්න ඕන. නමුත් දැන් මෙතන එලයිජාට මරණ තර්ජනය. එලයිජාට ඉන්න බෑ මෙතන මොකද එලයිජාව දෙවියන් වහන්සේ මොකද කරන්නේ? එලයිජාට කියනවා යන්න කියලා දෙවෙනි වචනේ ඉඳලා 7ට අපි කියමු. ඒකෙම 2 ඉඳලා 7ට එලයිජාට අනක් කරනවා දෙවියන් වහන්සේගෙන්. සෝරන්සේ ක්‍රියා කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ඔබ කිව්වේ මේක CPFRC. මම වරද කියන්නේ කියලා. එලයිජාට කියන 7ට 2 ඉඳලා 4ට කියවන්න. ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යොර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. පොඩකින් මොකද්ද ශෝනාන්සේ වචනය කියන්නේ අනක් කරනවා එලයිජාට ඔතන ඉන්න එපා. කොහෙද යන්න කියන්නේ? කිරියත් වලට. කොහෙද යන්න කියන්නේ? කෙරිත් නෙමෙයි කිරියත් මං හිතන්නේ කිරියත් වචනේ සිංහලෙන් කෙරිත් කිරියත් වලට යන්න කියනවා. කවුද කියන්නේ? දැන් ඔබ දන්නවද මේ කිරියත් කියන තැන ඇවිල්ලා රෙවයින් කියන තැන කිරියත් රෙවයින් මේ තැන ඇවිල්ලා කොහෙද දනෝ තියෙන්නේ? අම්බේවලට පොඩ්ඩක් ඊළඟ ගම. මොකද එතන ඇවිල්ලා සීතලයි. එතන ඇවිල්ලා පාළු තැනක්. එතන තිබුණේ එලයිජාට ඉන්න කිව්වා. කොච්චර කාලෙද දන්නවද?
අවුරුද්දක්. ඇයි එහෙම කරේ? දෙවියන්ට පුළුවන් එලයිජා මෙව කරන්න. නෑ එලයිජාවත් දෙවියන් වහන්සේ තනි කරා දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධකම් වැඩි කරන්න අයින් කරා. දැන් කරේ. එලයිජාට යන්න කිව්වා කිරියත් වලට. එතන ඇවිල්ලා පාළු එතනින් බෑ. දැන් ඔබ කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ අයියා මට ඒව කරන්නේ ඔබ අඩනයි. නෑ සංසිකර මාත් එක්ක මොකද එහෙම කරේ දෙවියන් වහන්සේ කෙරේ රඳා පැවැත්ම ඔහුටත් ඉගැන්වුවා. එකම ක්‍රමයේ ස්වාමීන් යන්නේ. අදත් එහෙමයි. ඔබ බලන්න මේ ක්‍රමය එකයි මට ඕන ඔබට ඕන ක්‍රමය බලාගන්න. ඔතන කියවන වචනේ කිව්ව අපි ඒ ඔයෙන් නුඹට බොන්ට පුළුවන්. එහිදී නුඹට කෑම දෙන්න කපුටුවන්ට මම අණ කෙලෙමි කීසේ. ප්‍රගින දැන් එලයිජා යව්වේ කොහෙද? අර අම්බේ වලට අල්ලපු තගේ තැනකට පාළු කරන් එතන මොකද දාකේ පැත්ත ඔබ දන්නවනේ ඔය පැත්තේ දෙක තුන වෙනකොට අන්ධකාරය එනවා. මෙතනට යව්වේ යාඥා කරන්න දැන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කපුටොන්ට අණ කරා කෑම ගේන්න. මු අම්බේ වලින් චීසුත් ගෙන ගියොත් දැන්න. හරි ඉස්සර නෑ දැන් ගෙන. හරි දැන් බලන්න කතාව. කිවන තුරු ටික බොන්න ඔබට බොන්න වතුර දුන්නේ මේ බ්‍රූක් එකෙන් මේ කිව්වේ ඔයෙන් මේ ඔයේ පොඩි වතුර පාරක්. දැන් අවුරුද්දක් එලයිජාට සැපෙව්වා. දෙවියන් වහන්සේ අණ කරා යන්න කියලා දෙවියන් වහන්සේ සපයනවා. දෙවියන් වහන්සේ අණ කරා දෙවියන් වහන්සේ සපයනවා. දෙවියන් වහන්සේ ඔබව දෙවියන් වහන්සේ කොහෙට හරි ගෙනිච්චොත් ඔව් ඔබට සපයනවා. දෙවියන් වහන්සේ ඔබව ගෙනියනවා නම් ඔව් ඔබට සපයනවා. දැන් තේරුණා. දෙවියන් වහන්සේ ඔබව ගෙනියනවා නම් එලයිජාට යන්න කිව්වේ කවුද? දෙවියන් වහන්සේ. ඔබට දෙල්තන ගොදුරු බිමට ඔබව ගෙනියනවා නම් ඔව් ඔබට සපයනවා කියන එකයි මම මේ ඔබට කියන්නේ. හalleluya! දැන් සමහරවිට ඔබ බයයි. හරි අඹේ වෙල පැත්තේ මන් දන්නවා කඳු. ඔබ බය හිතෙනවා. නෑ ඔබ යන්නේ දෙවියන් වහන්සේත් එක්ක. හැබැයි දෙවියන් වහන්සේ යහපත් දෙයක් එලයිජා කර මොකද්ද? අවුරුද්දක් තිස්සේ මේකෙන් වතුර එනවා. කපුට උදේට එනවා. හවසට එනවා. කවුද මෙන්න අණ කරලා තියෙන්නේ? දැන් මේක ඔබට පේනවනේ දෙවියන් වහන්සේ ක්‍රියාව කියලා. මොකද මුන් කපුටෝ අවුරුද්දක් තිස්සේ එලයිජාට කන්න දුන්නා. වතුර පාර හැමදාම තිබුණා. දැන් ඔහොම යනකොට ඔබ එනවා කම්ෆර්ට් සෝන් එක. දැන් යාත්‍රා කරන ඕන හැමදේම හරි. ස්වාමීන් වහන්සේ අපේනවා. දැන් බෝස් කරගෙන ඉන්නවා. එකපාරට මොකද එව්වේ? කෙලින්ම ඔය ඩ්‍රයි අප් කරා. එලයිජාට දෙවියන් වහන්සේ පෙන්වනවා ක්‍රියාව. ඔය හිඳී ගියා. කියවන වචනේ. ඒකට කියවන්න. ඔහු ගොස් ස්වාමින් වහන්සේගේ වචනය ලෙස කරේ. ඔහු ගොස් යෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කළේය. කපුටුව උදේ රොටි සහ මස්ද සවර්ස රොටි සහ මස්ද ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය. තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය හිඳී ගියේය. දැන් ඔබට පේනවද ඔය සිඳිලා ගියා ස්වාමින් වහන්සේ එලයිජාව මොකද්ද මේ කරේ? මේ ඔය සිඳේ ගියාට පස්සේ එලයිජා දැන් ඔබ සමානලාට ඔබට ටිකක් හරියනකොට ඔබ ආයිමත් යනවා අර පස්සට. ස්වාමීන් වහන්සේ එකයි ඔබට මට උගන්වන්නේ without me you can do nothing. යේසුස් වහන්සේ නැතුව ඔබගේ ජීවිතේ කිසියක් වෙන්නේ නැහැ. මොකද ඔබ දන්න තුනට ඔබට හිමදෑම සපයනකොට ඔබ ඒකට පුරුදු වෙනවා. ඊට පස්සේ ඔබ හිතන ඔටෝමැටික්. ඒක ඔබට ගානක් නැහැ නේ අවුරුද්දක් තිස්සේ ගඟ ගලාගෙන වතුර එනවා. අවුරුද්දක් තිස්සේ වතුර බිල් නැහැ. අවුරුද්දක් තිස්සේ ඔබට කෑම නිකම්ම එනවා ගෙදරට. ඔබ යාත්‍රා කරන්න ඒකුත් නැහැ. ස්වාමින් වහන්සේ අවුරුද්දට පස්සේ මේක ඔය හින්දනවා. එලයිජාට ස්වාමින් වහන්සේ කතා කරනවා. මොකද්ද දෙවියන් වහන්සේ එලයිජාට පුරුදු කරන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න මේ දේවල් සමහර ඒවා తాවකාලිකයි. නමුත් හැමදේම ඔබට කවදාත් අඩු වෙන්නේ නැහැ. ඔව් කෙරේ ඔබගේ බලාපොරොත්තු තබන්න. මටත් ඕක කරා. මං කියන්නම් ඔබට. දැන් මම මොරටුවේ පාස්ටර් කෙනෙක් වෙන්න කවුරුත් දෙන්නේ නැහැ මට ස්ටේජ් එකක් බයයි. මොකද අපේ ගෙදරත් පල්ලියක් තිබුණා මාව ගත්තේ නැහැ එතනට. ඔබ දන්නවා ඒවා. ඒතර මට කොහෙවත් දැන් ප්‍රීච් කරන්න පුළුවන්. මම මේ පිටරට ට්‍රේන් කරලා ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් බයයි මාව ගන්න මොකද මේ පල්ලිය මං අල්ලගනී කියලා. අපේ ගෙදර පල්ලියත් බය වුණා මම අල්ලගනී කියලා. සීරියස්ලි ඇත්ත කතාව ඕක. ඒතර මම පොඩි අර ප්‍රියංකලා එක්ක මම පටන් ගත්තා. සුදි කරන් ප්‍රියංකා තාම පල්ලියේ ඉන්නවා. හරිද? ප්‍රියංකලා කට්ටියත් මටම ගත්තා.
එතකොට ඔබ දන්නවද? දැන් මම සල්ලි ගන්න නැහැ ප්‍රියංකෙන් අහන්න කොහොමද? දැනුත් ගන්න නැහැනේ ඔබගෙන්. මේ කවුරුත් ඉල්ලන්නේ නැහැනේ. සල්ලි ඉල්ලුවොත් මට කවුරුත් ඉල්ලන්නේ නැහැ ඔබගෙන්. අර තියෙනවා ෆ්‍රී බොක්ස් එක එතනට එන්න පුළුවන්. ඉතින් මම පටන් ගන්න එනකොට දැන් මට සල්ලි දෙන්න කවුරුත් නැහැ. දැන් මම කල්පනා කරා. ඒ ඉන්නකොට මට දෙන්නෙක් ටයිට්ස් වන්න පටන් ගත්තා. එක්කෙනෙක් දෙන්නම් මගේ පල්ලි දෙන්න නැති අය. ඒකයි මම මිරකල් එක. දැන් ඔන්න දැන් ඉතින් පාස්ටින් දෙක කොහොමද මගේ සහෝදරයානේ. ඉතින් මං හිතුවා හරි කියලා. අනිත් දැන් අනිත් එක්කෙනා ලංකාවේද ඉතින් මට ඒ කාලේ අමාරු කාලයක්. මමත් ඇවිල්ලා මාවත් දෙවියන් වහන්සේ අර බෲක් එක ළඟ තිබ්බා. යව්වේ කොහෙටද? අර පානදුරේ අමාරු ප්‍රදේශයක්. මොකද කම්ෆර්ටබල් ප්ලේස් එකේ ඉඳලා ඒට හරි ආශ්චර්යකට මං දන්නේ නැති නිසා. අමාරුයි. ඉතින් දැන් මම ප්‍රේ කරන යනකොට අවුරුද්දක් යනකොට අර දෙන්නෙක් ටයිස් දෙපෙගේ එක්කෙනෙක් අයින් වුණා. මට කෝල් කරන්න බෑනේ. සෝනස් මාව ටෙක් කරනවා. මම ඒව ගැනම සෝනස් සුදු කරා. මොකද දෙවියන් වහන්සේ මට අඩු කරේ නැහැ. නමුත් ඒක ඔබටත් කරනවා. ඒකයි කොරෝනා කාලේ ඔබට කරලා පෙන්නුවේ. මොකද ඔබ හිතන්නේ ඔබගේ රැකියාව තමයි ඔබගේ ලයිෆ් ලයින් එක කියලා. ඔබ හිතන්නේ ඔබගේ තීර දේවල් තමයි ඔබගේ නෑ ඔබ තාවකාලිකයි ඔබගේ දෙවියන් වහන්සේ තමයි ඔබගේ ජීවනයේ අරගෙන යන්නේ. මොකද ඔබ මොන තත්ත්වයේ හිටියත් එක වෙලාවක ඔබ හුස්ම ටික පිළ කරොත් බුම් බිම බයි යාවේ කියලා යන්න ඔබ ස්වර්ගයේ හලෙලූයා ස්තුති කරන්න ඔබ මාව තෝරගත්ත අය. ඔබ ධනවත් වෙන්න ඕන ඔබ සපලොත් වෙන්න නම් දෙවියන් වහන්සේව අතරින් බෑ. ඒකයි මේ එලයිජාටත් පුරුදු කරේ. මොකද එලයිජා හැමදාම යාඥා කරන නිදාගෙන ඉන්නවද දන්නේ නැහැ. අපි දැක්කේ නැහනේ. එලයිජා තින්ද හිටලා කවුන්ට් එලයිජා කොහොමද නින්දට බර යාගේ දේවදූතය ඇවිල්ලා කියනවත් පිරුණා එලයිජා නැගිටින්න කියලා. දැන් මේත් ඉන්න ඔය නිදාගන්න ඉන්න අය කපුටෝ එන්නේ නැතුව ඉදී බිල් ටික වැඩි වෙයි. වතුර පාර නවති හිඟකම එයි. මේක තමයි ඔබට එන මෙසේජ් එක. හැම දවසකම දෙවියන් වහන්සේව අල්ලගෙන යන්න. වතුර පාර එක පාට වැඩි කරලා දෙයි ගොඩක් සල්ලි එයි. එහෙමයි සෝනන්ස කරන්නේ. හැබැයි හැම දවසකම අල්ල ගන්න ඕන. ඔබ දන්නවද මේ දෙකම නැවතුනාට පස්සේ තමයි අමාරුම කෑල්ල. අන්න එතන තමයි ෂේක් වෙන්නේ එලයිජා. එලයිජාට කියනවා යන්න කියලා. එලයිජාට යන්න කියන්නේ කොහෙටද? ඔව් මරන්න ඉන්න තැනට. ඔබට කියනවා ස්වාමීනි ඔබ නම් වචනේ අහලා කියලා දන්නේ නැහැ. පිස්සුද බන්දා මට යන්න කියන්න කියලා. මම එලයිජා කොහෙද යන්නේ කියනවා ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ නුඹ පිටත් වී ශීදොන්ට අයිති ශාරපෙට්ට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දපු ස්ත්‍රියකට අනකෙලිමි කීසේක. පොඩ්ඩක් ඉන්න මේක අල්ලගන්න. ස්වාමීන් වහන්සේ මෙහන් සමහරුන්ට ඔබට කතා කරා. ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඔබගේ දේවල් හිඳෙන්න ඇරියා. ඔබට අමාරුකම එන්න දුන්නා. ඔබට හිඟකම එන්න දුන්නා. ඔබට පීඩනය එන්න දුන්නා. නමුත් ඔහු මේ කරන්නේ ඔබ දන්නේ නැති උනාට ඔබව එතන ඉඳලා හොඳ තැනකට උසස් කරනයි. ඒ කිව්වේ මම දන්නේ ඔබට තවත් තේරුම් නැද්ද කියලා මේ දේශනාව. ඒ කිව්වේ ආශිර්වාද ප්‍රශ්නේ ඉඳලා ආශිර්වාදයට. ලෙඩ රෝග ඉඳලා සුවයට. අභියෝග ඉඳලා ජයග්‍රහණයටයි ඔහු ගෙන යන්නේ. දැක. එලයිජා දන්නේ නැහැ ඔහුව ගෙන යන්නේ හදන්නේ හොඳම තැන කියලා. මමත් ආසයි ඒ වගේ මමත් ඔසවලා ගන්නවා නම් හාලෙලූයා මැරෙන්නේ නැහැ ඔබ මැරෙන්නේ නැහැ. ඔබ හැබැයි ඔබ මැරෙන්නත් යනවා. ඔබට ස්වාමීන් වහන්සේ තුල ඉන්න අය හුස්ම ගියත් ඔබ ස්වර්ගයේ අපහසු වගේ කරගෙන මොකද රසවත් දේවල් මා ළඟ තියෙනවා. නමුත් එලයිජා දන්නේ නැතුණාට ඔහු මෙතනින් ගෙනිච්චේ ඔහු දකින්නේ ඔහුව මරණ ස්ථානයට. අර මරනවා වගේ කියලා ඔබ කියන සමහරට මට යන්න බෑ අද වැඩට මරනවා වගේ කියලා. එදා තමයි ඔබ යන්න ඕන දවස. මොකද බොනස් දෙන දවස වෙන්න පුළුවන්. ඒ හින්දා යන්න තු ඉන්න බා තීරණ ගන්න නැති කරගන්න. ඒ නිසා ඔබ යන්න. සෝනන්ස කිව්වොත් යන්න කියලා බයට යන්න. මොකද ඔහු ඔබව ගෙනියුත් ඔහු ඔබට සපයනවා. එලයිජාට සපෙව්වා. හැබැයි දැන් කියනවා දැන් ඔය ඇති කම්ෆර්ට් සෝන් එකේ හිටියා යන්න කොහෙටද සරපත් වලට. කියවන වචනේ අපි කියමු. එයින් ඔහු පිටත්ව ශාරපෙට්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල වැන්දපු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක ඈට අඬ ගසා. කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නයි කීවේය. ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬ ගසා කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නයි කීවේය. පොඩ්ඩක් ඉන්න. මේක තමයි හොඳම හරිය. එලයිජාට කියනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ දන්නවද මේ සාරපත් කියන්නේ ජෙසබෙල්ගේ ගම.
හැබැයි ඔබ දන්නවද මේ ජෙසබෙල් සරෆත් කියන ගමේ තේරුම තමයි රිෆයිනින් ප්ලේස්. ඔබ දන්නව රත්තරන් උණු කරන තැන. මොකද මේ රත්තරන් උණු කරන තැනට මොනවද වෙන්නේ? අධික රස්නේ, අධික පීඩනය. අධික එතනට මේ ගෙනියන්නේ ආයමත්. මේක හින්දලා ගෙනියන්නේ අතන්ට. නමුත් ස්වාමීන් වහන්සේ ගෙනියන්නේ ජෙසබෙල්ගේ නගරයට. මොකද ජෙසබෙල් මේ එලයිජාව මරන්න බලන් ඉන්නවා. මේ මරු කටටනේ ගෙනියන්නේ. ඔබ නම් කියයි මට නම් උතන්ට යන්න බෑ ස්වාමිනී. මට නම් යන්න බෑ. ඔබ කියන්නේ ස්වාමීන් වහන්සේ දෙයකට අනකල සේක්ද එය නවතාලන්නට කිසිවෙකුට බෑ. ඉතින් කරන්න ඔහු කියපු දේ වෙනවා. දැන් එලයිජාගේ තත්ත්වය තමයි දරුවනේ ඔහුට යන්න වෙන්නේ අමාරු පාරක. මේ පාර අමාරුයි. කිලෝමීටර් 100කට වැඩි. මේක මේ මෙතන සරපතේ මේ ඔහු හිටපු කිරියත් වලද එතනට යන්න පයින් යන්න වෙන්නේ. කාර් නෑ, ටුක් ටුක් නෑ, බයිසිකල් නෑ, පයින්. දැන් ඔතන තමයි ඔබ අහන්නේ කතාව අර එලයිජාව ශක්තිමත් කරනවා එතනට යන්න. නමුත් මේ ගමන අමාරුයි. මේ ගමන යන්න ඕන ඇදහිල්ලෙන්. පොඩ්ඩක් අල්ලගමු දැන්. මම මෙච්චර ගෙනාවනේ මම පැහැදිලි කළා. පළවෙනි එක ස්වාමීන් වහන්සේ අණ කරා. එලයිජාට යන්න කියලා. දෙක පොරොන්දුව සපයනු ලැබේ. දෙකද? යන්න කියලා අණ කරා ඔව් සපෙව්වා. ඔබ කාටද යන්න කිව්වා නම් දේශයට යන්න ඔව් තමයි සපයන්නේ. තුන පොඩ ගහන්න පොඩිය. තුන තාම දැන් තුනේ තාම. ළඟින් ගියන් තාම තුනේ ඉන්නේ. ඇදහිල්ලනු යන්න ඕන. නිකන් යන්න බෑ ගම යනවා වගේ ඇදහිල්ල යන්න ඕන. ඒ කිව්වේ දෙවියන් වහන්සේ දුන්නු පොරොන්දු තුල ඔබ යන්න ඕන. ඔබ අද මේක මොකද ඔහුගේ මරණය ඔහු යන්නේ එලයිජා බය යන්නේ මේ ගියාට. ඔහු දන්නවා ජෙසබෙලියා ඉන්නවා මාව මරන්න. සෙට් කරලා තියෙන කොන්ට්‍රැක්ට් දීලා තියෙන ස්වාමීනි. මට එනවා කතාවක් කියන්න. ඔන්ලයින්ද කියන්න බෑ. මේ පල්ලිට ආව කට්ටිය මම ඔබට කෙටියෙන් කියන්න. ඔවුන්ගේ ඉඩම කෝටි ගණන් වටිනවා. කොළඹ. ඒ ඉඩම විකුණන්න එපයි කියලා ඩුබායි වලින් කෝල්ස් ආවා. දැන් ඩුබායි වලින් ආවේ කෝල්ස් දෙන්නේ නෑ උඹලා දීවරයි කියලා. ඔබ දන්නවද එක දවසක මම මේ කෙටියෙන් කියන්නේ ඔබ දන්නේ නැති රහස් වෙනවා මේ. මම පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් ඔබ හරි ආසයිනේ ඔය කතා අහන්න. මෙසේජ් එකට කතාව අහන්න ආසයිනේ මම මෙසේජ් එක ආයෙනවා. එතකොට දවසක් ඒ 14 දෙනෙක් ඇවිල්ලා ඒ ගේ වට කරා. දොරට පයින් ගැහුවා. ඒ ගෙදර ගෑනු කෙනා ඒගොල්ලන්ගේ ඉඩම ලොකුයි. මොකද කරේ? දැන් මරන්න ආවි ගේ දීලා යන්න කියලා ඉල්ලනවා ඒගොල්ලෝ ගන්නවා කියලා. බලෙන් ගන්නවා. ඉතින් එහෙම නෙසේ ඉන්නක. එතකොට එයා පිටිපස්සට ගිහිල්ලා ෆෝන් එකෙන් පාස්ටර් අපේ ගෙදරට ආව 14 දෙනෙක් දොරත් කැඩුවා. මරන්න යන්නේ මම මේ පඳුර රස්සියෙන් කියලා බලන් ඉන්නේ පාස්ටර්. ස්වාමීනි! ඔබ ක්‍රියා කරන්න. ඔබ බලවත් ඔබ යහපත් ස්වාමීනි. මොකද උනේ? විනාඩි 9යි. පොලිසිය ආවා 14 මල්ලගත්ත පළවෙනි පාට ලංකාවේ. හාලෙලූයා. විස්තර මම ඔබට කියන්නේ. නමුත් ඒ ඉදම විකුණුවා. ඒ කෙනා අද හොඳට ජීවත් වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඔබ මාව ආරක්ෂා කරනවා. බය වෙන්න ඕනේ නැහැ. එලයිජා බය වෙන්න ඕනෙත් නැහැ. ස්වාමීන් වහන්සේ ඔය යවන්නේ. පැහැදිලිද? ස්තුති කරන්න ඔබ ආරක්ෂා කර දෙවියන් වහන්සේ. හැබැයි එලයිජාව ස්වාමීන් වහන්සේ ගෙනිනකොට මේ ඇවිල්ලා රිස්ක් එකක් තියෙනවා. ඇදහිල්ලෙන් ගියාට රිස්ක් එකක් තියෙනවා. මොකද රිස්ක් එක? මරන්න ඇදහිල්ලත් එහෙම තමයි. ඇදහිල්ල ඇවිල්ලා ඔබට පේන්නේ නැහනේ. ඇදහිල්ල ඇවිල්ලා ඔබ පිරමීඩ් වලට සල්ලි දාන්න නැති කර ඒක නෙමෙයි හොඳේ. ඒකත් රිස්ක් එකක් තමයි. මේ පොළවේ හැමදේම රිස්ක් එකක් නේ. හැමදේම රිස්ක් එක. ඔබ කරා ස්විච් එක දාන්න යනකොට ඔබට කරන්ට් වදුනොත් ඒකත් ප්‍රශ්නයක්. ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක මේ ෂෝට් කනෙක්ෂන් තියෙනවා කියලා. දැන් සමහර වෙනවා ගෙවල් වල බෙල් එක රින් කරනවා. ඒ ගෙදරට ආයි යන්න අතින් නැහැ මිනිස්සුන්ට. මම දන්නේ නැහැ මගෙන් අහන්න එපා විස්තරේ. ඉතින් ඒ ගෙදර බෙල් එකකට කරන්ට් පදිනවා මිනිස්සුන්ට. ඉතින් කවුරුත් එන්නේ නැහැ ආයිමත්. රිස්ක් එක. ඔබගේ ජීවිතේ හැමදේම අවදානමක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔබ මාව ආරක්ෂා. හැබැයි ඔබ යන්න ඕන රිස්ක් එකට ස්වාමීන් වහන්සේ කෙරේ ඇදිරියම්. මට ස්වාමීන් වහන්සේ ඉන්න නිසා කිසි නපුරක් සිදු නොවන්නේ. මගේ ඉඩම කවුරුත් ගන්න ආවේ නැහැ කියලා හිතන්න එපා. මොකද ස්වාමීන් වහන්සේ ඉන්න නිසා බයස්ලා එවනෝමයි. සුගම් බයස්ලා එවනෝ දෙවියන් වහන්සේ. ස්තුති කරන්න ගොඩක් බයස්ලා මේ අවුරුද්දේ ආව සමහරුන්ට ස්තුති කරන්න. ඇදහිල්ල
ස්වාමින් වහන්සේ ඇත්තටම මොකද්ද මේ කරේ? එලයිජාව අරගෙන ගියේ ජයග්‍රහී මාවතක හාස්කම වෙන්න. එලයිජා තාම හාස්කම උන්නේ නැහැ. රටට වැඩක් නැහැ තාම. රට නිය ගියේ. දැන් අවුරුද්දක් ඉවරයි. ස්වාමීන් වහන්සේ කියනවා යන්න සර්පත් වලට. සර්පත් කිව්වේ එතන ප්‍රශය තියෙන තැනක්, ඒක රස තැනක්, අර රත්තරන් උණු කරන වගේ තැනක්. ඒක ජෙසබෙල් ඉන්න තැන. නමුත් එතනට යන එක අභියෝගයක් ඔබට. මොකද ඔබට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඇත්තටම මෙතනට මාව යන ඔබට පේන්නේ නැහැනේ දේවල්. ඔබ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. නමුත් ඔබ යන්න ඕනේ එතනට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්නේ. ස්වාමීන් වහන්සේ දෙහිල්ලෙන් අඩිය තියන්න. ඊළඟ පියවර ස්වාමීන් වහන්සේ පෙන්නනවා. ඔබ මම හැමතිස්සෙම කැමති ඊළඟ පියවර ඉස්සෙල්ලා ගන්න. බෑ. ඔබ ඇබහිල්ලෙන් ඇවිදින්න ස්වාමීන් වහන්සේ ඊළඟ පියවර ඔබට දෙනවා. බය වෙන්න එපා. අන්න ඒ බය නැති කර ගන්න ඕන. ඒ බය නැති කරගත්ත හින්දා මමත් අද මෙතන ඉන්නේ. පාස්ටර් කෙනෙක් ලෙස. මොකද මම හැමතිස්සෙම මම බලන්නේ නැහැ මිනිස්සු දිහා. ස්වාමීන් වහන්සේ දිහා. මොකද මමත් එක්ක කරන්න ඕන, ඔබත් කරන්න ඕන. එලයිජා කරන්න ඕන. හැමෝම එක ක්‍රමයකට වැඩ කරන්නේ. ඒකයි මම කිව්වේ CPFRC කියලා. අය පරිස්සති කරන්න. ඔව් ඇදහිල්ලෙන් ඔහුට අඩිය තියන්න උනා. හැබැයි අමාරුයි දරුවනේ. අර පැටර්න් එක අපි බලමුද? මේ හාස්කම වෙන පැටර්න් එක වැල්ල ගන්න. දැන් බෝඩ් එක බලන්න. මාධ්‍යයෙන් බෝඩ් එක බලන්න. පැටර්න් එක දාන්න බෝඩ් එකට. දැන් කියවන්න පළවෙනි වචනේ කමාන්ඩ්. දෙවෙනි අංශය අන කරා. 2 පොරොන්දුව. P 3 F ෆේත් එක ඇදහිල්ලෙන් යන්න. 4 මොකද්ද? රිස්ක්. රිස්ක් ඔබ අවදානම් තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අවදානම් තුල ඔබ ආරක්ෂා කරනවා. අකුරු 4 ගන්න. C P F R C පල්ලිය. සුදු කරන්න ඔබ ගෙන යන්න තමයි. ඊට පස්සේ මිරකල් කියන්නේ පේනවාද? දෙවියන් වහන්සේගේ වචන එනවා, ආඥාවක් ඔබට, පොරොන්දුව ඔබට එනවා. ඔබ ඇදහිල්ලේ යන්න ඕන. නමුත් ඔබට පේන්නේ ගමන නවසීලන්තේ නම් ඔක්ලන්ඩ් වලයි. හාලෙලූයා. කලේ වල්ලන වචනෙත් කියනවා ආස්කම. ස්වාමීන් වහන්සේ ඔබ ගෙන යන්නේ මොකද? ඔබ කීකරුකම ඕන. ඔබට බලන් ඉන්න වෙනවා සමහරවිට. මම දන්නවා සමහරව ඇවිල්ලා මාස 2 3 4 5 එන්න කියනවා. ඉස්සර ඔබ දන්නේ නැතුණාට සමහරවගේ හාස්කම් නිසා මම පැය 10 එක දිගට ප්‍රේ කරලා කඩලා තියෙනවා. දහස් ගාණක්. ඒගොල්ලෝ නැති නිසායි දැන් හැමදාම ඉරිදාට පල්ලි එන්න කියන්නේ. මම දන්නවා වැඩේ වෙනවා. හැබැයි පල්ලි නෝන වචනේ අහගන්න. මොකද වචනේ නැත්නම් ඔබ ලොස් වෙනවා කොහේ හරි ගිහිල්ලා. ඒක බෑ. දෙකම ඕන. ඔබ ජය ගන්නත් ඕන. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස පොළවේ ඉහළ තලයේ ඉන්න ඕන. ස්වාමීන් වහන්සේ එලයිජා දන්න තුනට ඔහුව ගෙන යන්නේ මේ ජයග්‍රහී මාවතේ. ඔබ දන්න තුනට ඔබගේ අමාරු කාලයේදී ඔබ ඇවිල්ලා යාඥා කරගන්නකොට ස්වාමීන් වහන්සේ ක්‍රියා කරනවා. ඔබ යන්නේ විනිං පාත් දෙකයි. හලෙලූයා. ඔව් මුල සිට අග දන්න දෙවියන් වහන්සේ. ඔබ නිකන් හිතන්නකෝ සරපත් වලට යනකොට යන්න එතනට වචනේ. ඒ ස්ත්‍රිය එතන හිටියේ නැත්තම් දඩ කඩ. සිංහලෙන් ඔබ ඔකට මොකද්ද කියන්නේ? එක රියැක්ෂන් දානවා. මම දන්නේ ඔබ මොනවද කියන්නේ කියලා මට බය කියන්න. සිංහල වචන හරි අමාරුයි. මොකද ඔබට ඒ දේ උන් නැත්තම් එහෙම. මොන ජූලියයිද කියන්නේ? මොකද ඒ කාලේ ටෙක්ස්ට් එකක් නැහැනේ සරපත් හොයාගන්න. මේ WhatsApp නැහැ, Wi-Fi නැහැ, Hi-Fi නැහැ. ඔය ගෑනු කෙනා එතන ඒ වෙලාව හිටියේ නැත්තම් දඩ කඩන්න ඇවිල්ලා ඔබ කිය බුරුව ගහන නම් එලයිජා කපෝති කියලා. ඔබ හිතන්න මේ මිරකල් එක කිලෝමීටර් 100 ගානට එහා යනවා කෙනෙක් කිසිම කමියුනිකේෂන් එකක් නැහැ. ස්වාමීන් වහන්සේ ඉස්සරහට අණ කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා ඔහුට මම අණ කරලා තියෙන ආයෙමත් කියනවා අණ කරා යන්න. සපයයි. ඔව් ගිහලා හරියටම හම් වෙන්නේ ඈ. ඒක මිරකල් එකක්. දැකද? සමහරව දන්නේ නැතුණාට සමහර තැන්වලදී දෙවියන් වහන්සේ හරි අයව ඔබගේ ජීවිතයට එවනවා. ස්තුති කරන්න එකට. අපි ඉතුරු වචන ඉතුරු කියමු. 8 ඉඳලා 15ට. ස්වාමීන් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ නුඹ පිටත් වී ශීදෝන්ට අයිති ශාරපෙට්ට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දෙන්න එහි සිටින වැන්දපු ස්ත්‍රියකට අණ කෙලෙමි කීසේක. එයින් ඔහු පිටත්ව ශාරපෙට්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල වැන්දපු ස්ත්‍රියෙක් එහි දර අහුලනවා දැක ඇයට අඬ ගස්සා කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නයි කීවේය. ඒ ගෙනෙන්න යන අතර ඔහු ඇයට අඬ ගස්සා කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නයි කීවේය. ආමෙන්. ඔබට පේනවද එලයිජා යන්නේ ඔහුගේ හාස්කම ගන්න වැන්දපු ස්ත්‍රිය ඉන්නේ
අන්තිම තලේ ඇගෙත් අර මේ ඔය විල්ලා ගිහිල්ලා ඇගේ නිවස හිස් වෙලා ඔබ ඒ කතාව දන්නවා. ඇයි net අන්තිම කෑම වේල කාලා මැරෙන්න බලාගෙන. නමුත් ස්වාමින් වහන්සේ ඈටද පෙන්නනවා කියපු දේ කරන්න. ඈට කිව්වේ එලයිජාට දෙන්න. එලයිජා කියන්නේ ඉස්සෙල්ලා මට දෙන්න කියලා ඔය ඉල්ලනවා. අන්තිම දේ දෙවියන් වහන්සේ දුන්නම ඔබ දන්නවා උන දේ ඔබ දන්නවා. ඈට අවුරුදු 3ටම හරියන්න කෑමද තෙල්ද ආවා ගලාගෙන. ඒක තමයි හාස්කම. නමුත් මේක ඉගෙන ගන්න ඕන ඔබ මේ කතාව දන්නවා පැටර්න් එක මොකද්ද? ස්වාමීන් වහන්සේ අනකරා ස්වාමීන් වහන්සේ පොරොන්දුවක් දුන්නා. ස්වාමීන් වහන්සේ ඇදහිල්ලෙන් යන්න කිව්වා. හැබැයි එතන බයයි. නමුත් ඔවුන් විශ්වාස කරලා ගියා. ඔබට සමහර දේවල් ස්වාමීන් වහන්සේගේ ක්‍රමයට යනකොට ඉදිරිය පේන්නේ නැති වුණාට ඔබ බය වෙන්න එපා. මොකද මේම දෙයක් ඔබ හොඳටම දන්නවා. මගේ ඉදිරිය එතුමාන් අතේ. ස්තුති කරන්න හලෙලූයා. ඔබ දන්නේ නැද්ද? දන්නේ නැහැ. ඔකේ තේරුම ඔව් ජීවමාන නිසයි ඔබට බය නැතුව පොළවේ ජීවත් වෙන්න පුළුවන්. ඔව් මේකනේ මම ඔබට එදත් තේරුම් කරලා දුන්නානේ. ඔබ එක ආය අල්ල ගන්න. අපි පටන් ගමු මොරටුවේ ඉඳලා ඔබ යනවා කොළඹ පැත්තට. පාරවල් කීයක් තියෙනවද? මොරටුවේ කොළඹට පාරවල් දෙක කීයක් තියෙනවද? පාරවල් දෙකේ එක පැත්තක් යනවා අනිත් පැත්ත දෙකයි. දැන් ඔබ ඉස්සෙල්ලාම එන හන්දිය කොහෙද? කුරුස හන්දිය. එතනම මෙහෙම පාරවල් ටිකක් තියෙනවා. එකක් ලුණාවට අනිත් එක කොහෙද? ඉදම කොහෙද? අර හිරන්ලගේ වලස්ස පැත්තට. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට යනවා මෙන්ඩිස් ලේන් එක. දකුණ ඊට පස්සේ මේ පැත්තට තව පාරවල් තියෙනවා. ඔබ ඊට පස්සේ ඔබ එනකොට බයි රෝඩ්ස් ගොඩක් හම්බ වෙනවා ඔබට. මේ ඔබ දැන් ඔබ ඉස්සරහ යනවා මේ හැම පාරකම හැම තැනම එක්කෙනෙක් හිටගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. දැන් ඔබට පාර අහන්න ඕන මම කොහෙන්ද හැරෙන්න ඕන කියලා. මේ හිටගෙන ඉන්න අය ඇවිල්ලා ඔක්කොම මැරිලා. එක්කෙනෙක් විතරක් ඉන්නවා මැරලා නැගිටිනු කෙනෙක්. ඔබ ගිහලා කාගෙන්ද අහන්නේ දිශාව කොහෙද යන්න ඕන කියලා? කාගෙන්ද අහන්නේ? එයාගේ නම මොකද්ද? එහෙනම් යන්නේ දෙක මාර්ගය. ස්තුති කරලා ඔබ යන්නේ මේ මාර්ගයේ ගියොත් ඔබ සදහටම ජීවත් වෙනවා නිකන් නෙමෙයි ජයග්‍රහණයට ඔව් ආවේ ඔබව ගලවන්න. අහගන්න. ඔව් ආවේ ඔබව මුදවන්න. ඔව් ආවේ ඔබට පාපෙන්ද සාපෙන්ද ගලවන්න ජීවනය අධික ලෙස දෙන්න. පොළවේ ඔබ හිඟන්නේ නැද්ද? නැත. ඒ වැද්ද ප්‍රීචිං. හැබැයි ඔබට සමහර කාලවලදී ඔබගේ ඔය හිඳවනවා ඔව් හොයන්න. සමහර කාලයේදී ඔබට කපුටු ගේ ඔබ කන්නේ නැහැ. සාමාන්‍යයෙන් මං හිතනවා ඔබට පරවියෝගේ ඒවා නවත්තනවා ඔබට තේරෙන්න දෙවියන් වහන්සේ බලන් ඉන්නවා කියලා. මොකද ඔව් නැතුව කිසි දෙයක් ඔබට මට කරන්න බෑ. ඔහු කිව්වේ ඔහුට දෙන්න ඕන ගෞරවය දෙන්න වෙන කෙනෙකුට දෙන්න එපා. ඔහු විශ්වාස කරන්න. ඔහු දුන්නු පොරොන්දු ඔබගේ ජීවිතේ ඔහු ක්‍රියාත්මක කරනවා. හැබැයි ඔබගේ කීකරුකම මතයි පොරොන්දුව ඉෂ්ට වෙන්නේ. මම මේ ඔබ සූදානම් කරනවා 26ට. මෙයා ගන්න පොරොන්දුව ඔබගේ ජීවිතයට සිදු වෙන්නේ නැහැ. ඔබ ඒ පොරොන්දුව කීකරු මත තමයි කීකරුකම සිංහල වචන අඩුවෙන් ආවා. කීකරුකම මත තමයි පොරොන්දුව සිද්ධ වෙන්නේ. අපේ ප්‍රශ්න තමයි පොරොන්දුව අල්ලගන්නවා අකීකරුයි. ඊට පස්සේ බයිනවා පාස්ටර් CIA මෙහෙම වෙනවා කිව්ව මට අනේ මේ අයින්සක මම මොකද කරන්නේ ඔබ අකීකරුණාට. මොකක්ද අකීකරුකම කිව්වේ? ඔබ වචනේ තුල හැසිරෙන්න පුළුවන් වෙන්න ඕන අපිට. අපි වචනේ කතා කරන දස්සයෝ සිංහලෙන්. දක්ෂයනේ දස්සයෝ. හැබැයි හැසිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. පැමිණීම අති විශිෂ්ටයි. හැසිරීම මං කියන්න ඕනේ ඔබ දන්නවා. සෝනසෙකක වචනේ අල්ලගත්තම ඒ තුල ඔබ ගමන් කරන්න ඕන ඔබට ජයග්‍රහණය එන්න. ප්‍රශ්නේ අපි සමානව දුර්වලයි. ඒත් මේ දෙවියන් වහන්සේ ඔබට මට සමාව දෙනවා. ඒත් මේ දෙවියන් වහන්සේ ඔබ මාව අතාරින්නේ නැහැ කියනවා. මේ දෙවියන් වහන්සේ කියනවා ඔබ මම දාලා යන්නේ නැහැ කියලා. හලෙලූයා! ඔබ පේනවාද මේ ශ්‍රියට ස්වාමීන් වහන්සේ කිව්වා ඇට ඕන උලා තිබෙත් හිඟකම හිටිය දුන්න ඇට ලැබුණා. එලයිජා ආවේ අවශ්‍යතාවය කරා. එලයිජාට සම්පූර්ණ කරා අවශ්‍යතාවය. මිරකල් එක අර විදිහටමයි මේ ශ්‍රියටත් උනේ. අනකරා පොරොන්දුවක් දුන්නා. ඇටත් අවධානයක් අන්තිම මිට පාස්තරයට කැව්වොත් මට හරියයිද?
නමුත් ස්වාමීන් වහන්සේ කිව්වොත් මට නම් කවන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කවලා තියෙන හලෙලූයා ස්තුතිකරස්තික මම ඔබට කිව්වේ මේ එලයිජා ගැන. ඔබ ස්වාමීන් වහන්සේ දෙයක් කරන්න. මම දෙවියන් වහන්සේ දිහා බලන්න. ඔබත් එහෙම පුරුදු වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ සැපෙව්වා. එලයිජාට ආශිර්වාදය ආවා. සියට ලොකුටම ආවා. නමුත් මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ කරලා ඔබට මට පෙන්නුවේ ස්වාමීන් වහන්සේ අන කරනවා අපි කරන්න ඕන වචනේ. ඔබ පොරොන්දු දෙනවා ඔබ පොරොන්දු ඔබගේ ජීවිතයේ ඉෂ්ට වෙන්නේ ඔබගේ කීකරුකම් මත. ඔබ ඇදහිල්ලෙන් යන එක ඔබට ඒක ඇවිල්ලා රිස්ක් එකක් වගේ පෙවුනට බය වෙන්න එපා. මොකද ඔබ කරන්නේ හරි දේ. ස්වාමීන් වහන්සේ බැක් කරනවා ඔබ. ස්වාමීන් වහන්සේ ඔබ වැටෙන්න දෙන්නේ නැහැ. ඔව් මාර්ග හදන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඔව් මාර්ග ඔව් හැම දෙයක්ම ඔහුගේ. මේ ඔබ මන් දන්නේ ටිකයි වචනය. ඔහු හැම තැනකම ඉන්නවා. ඔහු බලවත්. ඔබට මේ පොළොවේ කරලා දෙන්න බැරි දෙයක් ඔහුට නැත. ඉස්සලා ඔබ යේසුස් වහන්සේ හරියට අල්ලගන්න. ස්වාමීන් වහන්සේගේ වචනේ තුල ඔබ ගමන් කරන්න. ඔබ මේ අන් අයට වෙන අය බලන්න එපා. ඔබට දෙනවා ස්වාමීන් වහන්සේ දේවල්. ඔබට ඕන දේ ඔහුගෙන් ගන්න පුළුවන්. මොකද ඔහු ප්‍රේමණීයයි. ඔබ විනිශ්චය කරන්නේ නැහැ ඔහු. ඔහුට ඕන කීකරුකම. ඔහුට ඕන යටත්කම. එලයිජා යටත් වුණා. ස්වාමීන් වහන්සේ ක්‍රියා කළා. ශ්‍රී යටත් වුණා. ආශිර්වාදය ආවා. කියපු දේ කරා. ඔබට කියපු දේ කරන එක තමයි ඔබට තියෙන අමාරුම වැඩේ. නමුත් ඔබ දන්නවද ස්වාමින් වහන්සේ පොරොන්දු වුණු හාස්කම මිරකල් එක ඔවුන්ට සිදු වුණේ. ඔව් අනකරා පොරොන්දු ආවා ඇදහිල්ල තුල ඔවුන් පියවර තැබුවා. ඔවුන්ට අභියෝගය තිබුණා. නමුත් ස්වාමින් වහන්සේ ක්‍රියා කරා. ස්වාමින් වහන්සේ සර්පත් වලට ගෙනිච්චේ එලයිජාවද පවිත්‍ර කරන්නයි. එතන පීඩනය තිබුණා. එතන අමාරුකම තිබුණා. ස්වාමීන් වහන්සේ ඔවුන්ට සැපෙව්වා. ඔවුන්ට ජය දුන්නා. මොකද්ද කියන්නේ? ස්ත්‍රීගේ පැත්තෙන් ඈත් තිබුණ දේ දුන්නා. එලයිජාගේ පැත්තෙන් ඔවුන්ට කියපු දේ ඔව් කර ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරා. දෙන්නටම එකම ආශිර්වාදය එකම පැටර්න් එකයි සිද්ධ වුණේ. කතාව පටන් ගත්ත තැනින් ඉවර කරමු. මොකද පටන් ගත්තේ? නේගයක් එව්වා. එහෙනම් නේගය අවසන් වෙන්න ඕන. නේගය අවසන් උනේ ඔබත් ඔය දෙමයි කරන්න ඕනද? එක රාජාවලිය 18:40 වචනය සම්පූර්ණ වෙන්න ඕන දේශයට ආශිර්වාදයෙන්. කිවන්න. එලියා ඔවුන්ට කතා කොට බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැලවී යන්ට නොදී ඔවුන් අල්වා ගන්නයි කීවේය. ඔවුහු ඔවුන් අල්වා ගත්තෝය. එලියා ඔවුන් කීෂෝන් ඔය ළඟට ගෙන ගොස් එහිදී ඔවුන් මැරුවේය. අල්ලන වචනය බාල්ව අදහපු හැම කෙනෙක්ම එලයිජා මැරුවා. දැකද? ස්වාමීන් වහන්සේ එපා කියපු දේ ඔබගේ ජීවිතෙන් සම්පූර්ණව ඉවත් වෙන්න ඕනේ. මේකයි මේ කතාව. ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ අකමැති කරන දෙයක් විශේෂයෙන්ම රූප නමස්කාරය. මම මේ කියන්නේ රූපයක් ඉස්සර දන ගහන එක නෙමෙයි දරුවනේ. වල හැමෝම දැන් ඒක විතර කල නෑ. රූප නමස්කාරයට යන කැටගරි එකට යන ගොඩක් දේවල් තියෙනවා. ඔබ දන්නවද? බීමත් කමත් රූප නමස්කාරය. ඔබට කවුරු හරි කාන් කෙනෙක් ඔබගේ ජීවිතේ ඉන්නවා නම් රූප නමස්කාරයක්. අර සමහර පිටියේ කාමරේ ෆොටෝ එක ගහගෙන ෆේවරිට්. මේ ෆේවරිට් ඔබ දන්නෙත් නැහැ. සමහර මොඩයි ඔබ. අපිත් ওই කාලේ මොඩ වැඩ කරලා තිනවා. අපේ කාලේ නම් ඉතින් මයිකල් ජැක්සන් කියලා අත පූසොන්ටත් නම දාන්න පටන් ගත්තා පස්සේ ගල විචි කරලා යනවා. අපිට සිටියා අපි පූසොන්ට ජැක්සන් ගල විචි කරලා යනවා. තේරෙනවා? ඔබට කියන්නේ අපි නොදන්න කාලේ ගොඩක් ෆේවරිට්ස්ලා ඔබට ඉන්න ඇති. නමුත් ඔබට මට මේ වගේ ෆේවරිට් කෙනෙක් නැහැ. ඔහු ඇවිල්ලා සදා කාලයටම ෆේවරිට් පොළොවෙත් අහසත් පොළොව යටත් ඔහුගේ නාමයට දන ගහනවා. ඔහු උල්පතක්. ඔහු මෙන්න ගොඩක් අය අපි දන්න තුනාට ඔබ ඔක්කොම ගොඩක් අය ඉන්නේ මැරලා ස්වර්ගයට යන්න. ඔබ දන්නවද වචනය? ස්වර්ගයේ පොළොවට එනවා කියලා. මොකද්ද මේ කියන්නේ? යේසුස් වහන්සේ ඉන්නේ කොතනද? එතන ස්වර්ගයයි. ඔව් දෙවියන් වහන්සේ මේ කියන ඔව් දෙවියන් වහන්සේ. ඔව් ඉන්නවා නම් මොනවද ඔබගේ ජීවිතයේ ඔහුට විසඳන්න බැරි? මොනවද ඔබගේ ජීවිතයේ ඔහුට කරන්න බැරි? ඔව් ඔබගේ ජීවිතයට ආවොත් මැරලා හිටියොත් ඔබව නැගිට්ටුවයි. මම ඇහුවා එක කතාවක් රේනාඩ් බොන්කි කියන මේ ඉවැන්ජලිස්ට්. ඔව් ඒක අමුතු කතාවක්. ඔව් ඇෆ්‍රිකාවල කොහෙද මන්ද සිටියේ ගියාම ඇම්බියුලන්ස් එකක් ආවලු එතනට. බලන්න සෝනන්සේ ක්‍රියාව. ඇම්බියුලන්ස් එකේ ආවේ මිනිස්සෙක් මැරිලා එම්බාම් එක ගහපු කෙනෙක්. කවදා නැගිටින්න බෑ. ඔහුවද ඔහුගේ මීටින් එකේ ඉන්නකොටම ස්වාමීන් වහන්සේ නැගිට්ටෙව්වා. ඔර වෙනවා. රේනාඩ් බොන්කිගේ මීටින් එකේ රාවි රේනාඩ් බොන්කි අත තිබ්බේ නැහැ. නමුත් අපිට පේනවාද ස්වාමීන් වහන්සේ ඉන්න තැන ලොකු හාස්කම් වෙනවා ඔබ ඒ සීමාවට ඇතුළු වුණාම.
ඔහුගේ ඒ එම්බාම් කරපු කෙනෙක් නැගිටලා කියලා කොහෙවත් ඔබට හොයාගන්න පුළුවන්ද කියන හිස්ටරි එකේ නෑ. මොකද හේතුව මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේට පුළුවන් මැරිච්ච දේවල්ට පණ දෙන්න. ඒකයි ඔහු දෙවියන් වහන්සේ කියන එකේ සුසුකම ඔහුගේ. ඔහු සර්ව බලධාරී, සර්ව වාසී, සියලු දේ දන්න, ඔබ ගැන මා ගැන දන්න දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔහුගේ හඬට ඔබ සවන් දෙන්න. ඔහුගේ පොරොන්දු ඔහු ඉෂ්ට කරනවා. ඔබ ඇදහිල්ලෙන් යන්න බය වෙන්න එපා. මේකයි ඔබට කියන වචනේ. හලෙලූයා. ඔහු කියන්නේ බිය නොවන්න. අදානම් බෝඩ් එකට ඔබ ඉගෙන ගත්ත දේ අද හරියට අරගෙන යන්න බෝඩ් එකට දාමු. Come on. Promise faith CPFRC. ආයි පාරක් දාන්න. දැන් කිය වචනේ. අල්ලගන්න මේක ඔබ අරන් යන්න. පළවෙනි එක මට අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේ පමණයි. ඔබට මට අවශ්‍ය දෙවියන් වහන්සේ පමණයි. යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ මඟ පෙන්වන තැන දෙවියන් වහන්සේ ඔබට සපයනවා. ඒක තමයි ඔබ ඉගෙන ගත්තේ අද. මම හැම දවසක්ම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. හැම දවසක්ම දෙවියන් වහන්සේ විශ්වාස කරලා අපි ජීවත් වෙන්නේ. ඒකයි මම ඔබට කිව්වේ. දෙවියන් වහන්සේගේ පොරොන්දු මගේ ජීවිතේ ඉෂ්ට වෙන්නේ මගේ කීකරුකම් මතයි. දැකද? දැන් ඔබට මේ ටිකවත් මත මේ හතර මතක තියාගෙන ගියොත් ඔබ මුළු මැසේජ් එකම අල්ලගෙන අද දවසේ. පැහැදිලිද? අද මැසේජ් එක CPFRC දැකනේ. Command, promise, walk in faith, risk එක ස්වාමීන් වහන්සේ අයින් කරපෙන්නෝ. challenge එක ඔබගේ. දැකනේ? මේ පැටර්න් එක තමයි හාස්කම් සිදුුනේ. එදත් එහෙමයි අදත් එහෙමයි. වචනේ අහන්නයි ඔබට එන්න කියන්නේ. ස්වාමීන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ ඔබගේ ජීවිතේ. ඔබ බාල වෙන්න පුළුවන්, මහල වෙන්න පුළුවන්, අලුත් වෙන්න පුළුවන්, පරණ වෙන්න පුළුවන්. පිළිපි පොත 4:19. අපි මේ වචනේ කියලා අභිමුඛය නැගිටිමු ගීතික කණ්ඩායමෙන්. අපි කියමු ස්වාමීන් වහන්සේ යම් දෙයකට අනකලසෙක්ද ඒක කරුණාවතර බෑ කියලා ගීතික අපි ගායනා කරන්න යනවා. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරයි. අපි පිළිපි පොතේ 4:19 වචනේ කියමු. හැමෝම අභිමුඛය නැගිටින්න කියන්න. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. දැන් ඔබ ඔය කිව්වේ අනිත් අයටනේ. දැන් ඔබට කියා ගන්නකො මේ වචනේ. මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට මාගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනසේක. මොකද ඔබ කිව්වේ ස්වාමීන් වහන්සේ මෙතන මේ මුදල් විතරක් නෙමෙයි. ඔබගේ අවශ්‍යතාවය මොකද්ද? සුවය නම් සුවය. ඔබගේ අවශ්‍යතාවය ජයග්‍රහණය නම් ජයග්‍රහණය. ඔබගේ අවශ්‍යතාවය නම් නිර්තද ගොදුරු බිමකට යන්න දොරටු ඇරලා දෙයි. ඔබගේ අවශ්‍යතාවය මේ උදෑසන ඔබ ආවේ ඔබට දොරක් කරගන්න නම් ඔබ දෙවියන් වහන්සේට කියලා ඒ දොර ඔව් අරිනවා. මේ උදෑසන ඔබ මෙතනට ආවේ ඔහුගේ වචනය ඔබ ඇහුවේ. ඔව් යම් කිසි දෙයක් ඔබට මට කිව්වද? ඔබට කිව්වා වචනයක් මේ උදෑසන. ඔහුගේ තන ඔබගේ ජීවිතේ කාටවත් දෙන්න බෑ. ඒකයි ඊශ්‍රායලට වැරදුනේ. බාල් කිව්වේ ඔවුන් වෙන දෙවිවරු පස්සේ ගියා. ඔහුගේ තන ඔබට කිසි මිනිසෙකුට පොළොවේ දෙන්නත් බෑ. ඔහුගේ තන. ඒක තමයි ප්‍රථම ස්ථානයේ ඔබගේ ගෞරවය, ඔබගේ নমස්කාරය, ඔබගේ ස්තුතිය, ඔබගේ ප්‍රශංසාව යන්න ඕන දෙවියන් වහන්සේ. ඔව් කියනවා ඔබට යේසුස් වහන්සේ තුල ඒ මහිමයේ සම්පතේ ප්‍රකාරයට ඔබගේ හැම තත්වයක්ම ඔහු පුරවනවා, වෙනස් කරනවා, ඔබට ආශිර්වාද කරනවා, ඔබ බලවත් කරනවා. ආමෙන්. ආමෙන්. හැමෝම කියන යේසුනි මේ උදෑසන මම ඔබට යටත් වෙනවා. ස්වාමීනි සමා වෙන්න. මගේ ජීවිතයේද සමහර දවස්වල දිනපතා ඔබගේ තන මම වෙන කාට හරි දීලා තිබෙනවා නම් මට සමා වෙන්න යේසුනි. එදා කල්වාරි කුරුසේදී ඔබ වහන්සේ මානිසයි ඒ ලොකු මිලේ ගෙව්වේ. ස්වාමිනී ඔබ හැරෙන්න යේසුනි මට ගැලවුම් කරුවෙක් නැත. ඔබ හැරෙන්න වෙන මිදුම් කරුවෙක් නැත. ඔබ වහන්සේ පොළොවට ආවේ මාව මුදවන පිණිසයි. පොළොවට ආවේ සාපෙන්ද පාපෙන්ද අඳුරෙන්ද අන්ධකාරෙන්ද හිඟකම් වලින්ද පීඩාවලින්ද රෝගවලින්ද මාව නිදහස් කරන පිණිසයි. සුති ස්වාමිනී ඔබ පොළොවට ආපු නිසා ඔබයි එකම ගැලවුම් කරු. ඔබයි එකම මාර්ගය. ඔබයි සත්‍ය. ඔබයි ජීවනය. යේසුනි ඔබට ස්තුතියි ඔබව දැනගන්න පිණිස. මගේ අන්ධ වෙලා තිබුණු ඇස් මගේ ස්වාමිනී කන් විවර කරලා දුන්න නිසා. ඒ වගේම ස්වාමිනී මේ උදෑසන ඔබ නැවත වාරයක් මතක් කරනවා.
ඔබ වහන්සේට දෙන්න ඕන ගෞරවය මගේ ජීවිතේ කිසි කෙනෙකුට ගන්න බෑ ස්වාමිනී. මට සමා වෙන්න. යම් කිසි දවස්වලදී මම දුර්වලලා තිබෙනවා නම් ඒ ගෞරවය ඔබට දෙන්න බැරුව අද සමා වෙන්න. යේසුනී ඒ කල්වාරි කුරුසේදී මගේ අයුතුකම් අපරාධ පාප සාප වෙනුවෙන් ඒ ගැලුවා වූ ශුද්ධ වූ ලෙවලින් අද මට සමා වෙලා. ස්වාමිනී විශේෂයෙන්ම මගේ ජීවිතයේ තිබුණා නම් රූප නමස්කාරයක් වෙන කෙනෙකුට ඔබ හැරෙන්න. ප්‍රථම ස්ථානය මම වෙන මොනවට හරි දීලා තියෙනවා නම් රැකියාව වෙන්න පුළුවන් ස්වාමිනී. අද මම ඔබගෙන් සමාව ඉල්ලනවා. මන්ද ඔබ නැතුව කිසි දෙයක් මට කරන්න බෑ. ඔබ හුස්මටත් වඩා ලං වූ දෙවියන් වහන්සේ. ඔබයි මාව මැව්වේ. ඔබයි මාව පාපෙන්ද සාපෙන්ද ගලවන්න පොළවට ආවේ. යේසුනී අද මට අනුකම්පා කරන්න. මට සමා වෙන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ලේවලින් දැන් මගේ ආත්මය ප්‍රාණය ශරීරය සෝදන්න පවිත්‍ර කරන්න. සුති ස්වාමිනී ඔබගේ වචනේ පැහැදිලිව කිව්වා. ඔබගේ වචනයට කීකරු වෙන්න. ඔබ වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. ඔබ කිව්වා ඇදහිල්ලෙන් ගමන් කරන්න. චැලෙන්ජර්ස් වලට බිය නොවන්න කිව්වා. මන්ද ඔබ වහන්සේ මගේ කීකරුකම මතයි පොරොන්දු ඉෂ්ට කරන්නේ. මේ වර්ෂයේදී ඔබ වහන්සේ මට කරපු හැම දෙයකටම මම නැවත වාරයක් ගෞරව කරනවා, නමස්කාර කරනවා, ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයට කීකරු වෙලයි යටත් වෙලයි මම 2026 වසරට යන්නේ. ස්වාමිනී මාව සූදානම් කරන්න. ඒ 2026 වසරේ මට අනිත් හැම වසරකටම වැඩිය ආශිර්වාද ගෙන වර්ෂයක් කරන්න. ඒක තුල සුවය, ඒක තුල සඵලත්වය, ඒක තුල නිදහස, ඒක තුල සමාදානය, ඒක තුල ජයග්‍රහණ ගෙන. ඒ වගේම මේ උදෑසන මම ආපු කාරණාව ඔබ දන්නවා. ස්වාමිනී අද ඔබ වහන්සේ ක්‍රියා කරන්න. ඒ කාරණාවල්ද සම්පූර්ණ කරපෙන් මට ආශිර්වාද කරන නිසා ඔබට ස්තුති කරනවා පියාණනි. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්තුති කරන්න හලෙලූයා. මගේ ස්වාමිනී මේ උදෑසන මේ දවාලේ අපි ඔබට ගෞරව කරනවා, නමස්කාර කරනවා. ස්තුති ස්වාමිනී ඔබගේ වචනේ තුලින් අපි එකිනෙකාව ශක්තිමත් කරපු නිසා. ඔබ ක්‍රියා කරන ආකාරයයි ඔබ වහන්සේ අපිට තේරුම් කරේ. ඔබගේ හඬට කීකරු වන්න. ඔබ ඒ දුන්නු පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. ඔබ කිව්වා පොරොන්දු අපේ ජීවිතවල සඵලවත් කරන්නේ අපේ කීකරුකම් මතයි කියලා. සුති ස්වාමිනී ඔබගේ වචනය කරන කොටගෙන දුර්වල වූ අපිව ශක්තිමත් කරමින් ආත්මයන් වහන්සේ කරන කොටගෙන ස්වාමිනී හැම කෙනෙක්ම ශක්තිමත් කරන්න. ඔබ මේ වසරේ කරපු දේවල් වලට වඩා වැඩි දේවල් 2026 වසරේ මේ ජීවිතවලට කරන්න යන නිසා ස්තුති. මන්ද ඔබ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබට සීමා මායිම් නැති දෙවියන් වහන්සේ. ඔබ පුදුමාකාර දේ කරන දෙවියන් වහන්සේ. ඔබ මාර්ග හදන දෙවියන් වහන්සේ. ඔබ දොරටු ඇරලා දුන්නු දෙවියන් වහන්සේ. ඔබ ඉල්ලීම් සඵලවත් කරලා දුන්නු දෙවියන් වහන්සේ. ඔබටගෙන් ඉල්ලපු කිසි දෙයක් ඔබ වහන්සේ ස්වාමිනී අක දැම්මේ නැහැ. ඔබ පිළිතුරු දුන්නා. අපි අද හිල්ල කන්නගෙන ඔබ වහන්සේව අල්ලගෙන ඉදිරියට යන්නේ. සුති ඔබ අපි සමග ඉන්න දෙවියන් වහන්සේ ඔබ ඉම්මැනුවෙල් නිසා. සුති ස්වාමිනී ඔබගේ ප්‍රේමය, දයාව, කරුණාව හැම උදෑසනකම අපේ ජීවිතවලට වගුරුලා තිබෙන නිසා. ඒ වගේම ස්තුති ඔබගේ දයාව තුල අපිට සමාව දුන්න නිසා මේ උදෑසන අපේ දුර්වල තැන් සාදා ගන්න පිණිස. නමුත් ස්වාමිනී යම් කිසි කෙනෙක් ඉන්නවද තාම එකම තලයේ යනවනම් අද වෙනස් කරන්න ස්වාමිනී. ඔවුන්ගේ ඒ ජල ධාරාවන් නවතින දෙන්න එපා. ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව තුළ එන ඒ දේවල් හිඳිලා යන්න දෙන්න එපා, වියලී යන්න දෙන්න එපා. මේ උදෑසන සමා වෙන්න අනුකම්පා කරන්න. ඔබ පොරොන්දුව සම්පූර්ණ කරන දෙවියන් වහන්සේ. ඔබ පොරොන්දුව ඉෂ්ට කරන දෙවියන් වහන්සේ අපි රත් වෙන වෙලාවේ මේ උදෑසන ඔබ ක්‍රියා කරන්න. ස්වාමිනී තත්ත්වයන් වෙනස් කර දෙන්න මේ උදෑසන. තත්ත්වයන් වෙනස් කරන්න. ඔබ ස්වාමීන් වහන්සේ
ඒ ක්‍රියාත්වල ඉඳලා එලයිජා ඔබ සර්පත් වලට ගෙනිච්ච එතන පීඩනය තිබුණාට ඔබ එතන ඇරියා ඔබගේ හස්තය බලවත් නිසා ලොකු දොරටුවක්. අද ඒ ඔබගේ ධර්මිෂ්ඨ වූ බලවත් හස්තයෙන් ස්වාමිනී ලොකු දොරටු ඇර දෙන්න කියනවා මේ දරුවන්ගේ ජීවිතවලට විරුද්ධව තිබෙන. වැසී තිබෙන දොරටු අරින්න මගේ ස්වාමිනී ආශිර්වාදය ගලාගෙන එන පිණිස. වියලී යන නෙමෙයි සිදී යන නෙමෙයි වැඩි වී ඔබව පිරී ඉතිරි යන ආශිර්වාද. ඔබගේ ජීවිතේ මන් නිදහස් කරනවා මේ උදෑසන ස්වර්ගයෙන්. දකුණු සුළඟ එවන්න ස්වාමිනී ඒව ගැද කරලා දෙන්න. උතුරු සුළඟ එවන්න ස්වර්ගික ආශිර්වාද ඒව එන්න ඔබගේ පමණයි. කාලයක් තිස්සේ ඉල්ලපු දේවල් මගේ ස්වාමිනී කාලයක් තිස්සේ ඉල්ලපු ඒ සුවය කාලයක් තිස්සේ ඉල්ලපු ඒ සඵලත්වය කාලයක් තිස්සේ ඉල්ලපු ඒ ජයග්‍රහණ ගෙන්න උතුරු සුළඟ හමාගෙන එන්න සලස්වන්න මේ උදෑසන යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා පියාණනි. ඒ වගේම ස්වාමිනී දකුණු සුළඟ එවන්න ඒවා ඔවුන්ගේ ගබඩාවල වලට රැස් කරගන්න පිණිස. ස්වාමිනී ඒ ආශිර්වාද තුල ඔබගේ රාජ්‍යයේ දරුවන්ව සඵලවත් කරන්න. බලවත් කරන්න. ඒ වගේම ආත්මයන් වහන්සේ ස්පර්ශ කරන්න මේ උදෑසන ආත්මික ඇස්කම් විවර කරන්න. ඔබ වහන්සේගෙන් පැමිණෙන දේ මහත්ය. ඒවා කිසි කෙනෙකුට නවත්තන්න බෑ මගේ ස්වාමිනී මේ උදෑසන දුර ඉන්න අයටද ඒ ආශිර්වාද ස්පර්ශ කරන්න. දැනෙන්න සලස්වන්න. දැනෙන්න සලස්වන්න නිල්තන ගොදුරු බිම්වල ඒ වාසස්ථාන ඔබ පිළියෙල කරන්න. ඒ වගේම ස්වාමිනී ඔබයි අපිව සඵලවත් කරන දෙවියන් වහන්සේ මේ වසරේ බලාපොරොත්තු ඇතුව ඉන්න අය ස්වාමිනී ඔය ආශිර්වාද ඔවුන්ගේ අත්වලට ලැබෙන්න සලස්වන්න. ඔබ බලවත් ඔබ යාපත් ස්තුතියි යේසුනී ඔබගේ දයාව තුලයි අපිව ගෙනාවේ. ඔබ කිව්වා ඔබ ගෙනියන මාර්ගය ඔබයි සපයන දෙවියන් වහන්සේ කියලා. ස්තුතියි ඔබ දුන්නු හැම දෙයක් නිසාම ස්වාමිනී. නමුත් අපිව ජයග්‍රහණයට ආශිර්වාදයෙන් ගෙනියන්නේ ඔබ විතරයි. ඔබගේ රාජ්‍යයේ දරුවෝ ලෙස මේ සභාවේ ඉන්න මේ හැම කෙනෙක්ම කඳු මුදුන දෙසට ගෙනියන්න ස්වාමිනී. හැම අභියෝගයක්ම ජයග්‍රහණය කළ දෙන්න. ස්තුති කරපු හැම දෙයක් නිසාම නමුත් මේ උදෑසන ඔබගේ වචනේ කරුණු කොටගෙන පුදුම දේ මහත් දේ මේ ජීවිතවල රැකියාවල් වල නිවෙස්වල ව්‍යාපාර තුල දරුවන්ගේ ජීවිතවල වල පවුල් තුල ඉෂ්ට කරන නිසා ස්තුති කරනවා පියාණනි යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ස්තුති කරලා ලබා ගන්න.